ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයා මේ වෙනකොට ඔයාගේ මාසික වැටුප කොටස් විදිහට බෙදලා වෙන් කරගෙන අනාගතය වෙනුවෙන් ආයෝජනයට ඉතිරි කිරීම කියන කාරණාවලට මුදල් වෙන් කරගෙන යනවා. ඉතින් මේ කාරණාවේදී ඔයා ඉතිරි කිරීමක් විදිහට බැංකුවක හෝ යම්කිසි මූල්‍ය ආයතනයක ඉතිරි කිරීමේ ගිණුමක් විදිහට යම්කිසි මුදලක් ගිණුමක් විවෘත කරලා තැන්පත් කරලා තියෙනවා. මේ හරහා ඔයාට යම්කිසි මුදලක් ප්‍රතිලාභයක් විදිහට එහෙම නැත්නම් පොලියක් විදිහට ලැබෙනවා. ඊළඟ කාරණේ ගත්තොත් ආයෝජන ක්‍රමයක් විදිහට ඔයා FD එකක් අපි කියනවා ෆික්ස් ඩිපොසිට් එකක් ඔයා විවෘත කරනවා. ඉතින් මේ හරහත් ඔයාට යම්කිසි මුදලක් එහෙම නැත්නම් ඒ FD එකට අදාළ කාල සීමාව අවසානයේදී ඔයාට පොලි මුදලක් එක්ක ඔයාගේ සම්පූර්ණ මුදල ලැබෙනවා. ඉතින් මේ ලැබෙන FD එකදී හෝ ඔයාගේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමකදී ඔයාට ලැබෙන මේ පොලි මුදලට 10%ක මුදලක් මේ බැංකුවේ හෝ මූල්‍ය ආයතන විසින් කපාගෙන ඉතිරි මුදල තමයි ඔයාට ලබා දෙන්නේ. ඔයා තැන්පත් කරපු මුදලවත් FD එකක් සඳහා ඔයා භාවිතා කරපු මුදලවත් නෙවෙයි මෙතනදී කැපෙන්නේ. මේ ගිණුම එහෙම නැත්නම් මේ ඉතිරි කිරීමේ ආයෝජනයට කියන කාරණාවදී ලැබෙන පොලියෙන් 10%ක් මේ බැංකුවේ හෝ මූල්‍ය ආයතනය කපා ගන්නවා. අපි මේකට කියනවා withholding tax එක කියලා. අද අපි කතා කරමු මොකද්ද මේ withholding tax එක කියන කාරණාව. මේ withholding tax එකෙන් ඔයා මේ withholding tax එක ගෙවන්න ඕනේද? හැමෝටම මේ කාරණාව යටතේ මේ 10% මුදල ගෙවන්න ඕනේද? මේ 10% මුදල එහෙම නැත්නම් මේ බදු මුදල එහෙමත් නැත්නම් මේ withholding tax එක කැපෙන කෙනෙක් නම් මේ හරහා මේ කැපෙන මුදල් කොහොමද ඔයාට ඉදිරියේදී ප්‍රතිලාභයක් විදිහට ලබා ගන්න කියන කාරණාව සාදරයෙන් පිළිගන්නවා. gihan.86 වෙත channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ විදිය වැදගත් වීඩියෝ යට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එක වෙත. මුලින්ම අපි කතා කරමු මොකද්ද මේ withholding tax එක කියලා කියන්නේ. මේකට කෙටි නාමයක් විදිහට අපි කියනවා WHT කියලා withholding tax කියන අර්ථය. ඉතින් මොකද්ද මේ withholding tax එක කියලා කියන්නේ? සරලවම සිංහලෙන් අපි කියනවා රඳවා ගැනීමේ බද්ද කියලා. මේ කාරණාව ගැන අපි කතා කරනකොට මේ withholding tax එක ගැන විශේෂයෙන්ම වැඩි අවධානයකට යොමු වෙන්නේ 2024 වර්ෂයේ අප්‍රේල් 1 වෙනිදාගෙන් පස්සේ. මේ හරහා තමයි මේ withholding tax එක ගැන වැඩි වශයෙන් කතා කරන්න මිනිස්සු පෙළඹුණේ. එතකොට මේ 2024 වර්ෂයේ අප්‍රේල් මාසේ 1 වෙනිදාගෙන්ද මේ withholding tax එක ආරම්භ වුණේ කියන කාරණාව ඔයාලට ගැටලුවක් වේවි. නැහැ. මේට කලින් 2017 වර්ෂයේ සිට තමයි මේ withholding tax එක කපා ගැනීම ආරම්භ වුණේ. මේ 2017 වර්ෂයේදී 105ක මුදලක් තමයි withholding tax එක විදිහට කපා ගන්න පෙළඹුණේ. දැන් ඔයා දන්නවා ඔයා සාමාන්‍ය ඉතුරු කිරීමේ ගිණුමක් විවෘත කරවුවොත් මේ ගිණුමේ මුදලක් තැන්පත් කරනවා. එහෙම නැත්නම් ඔයා ෆික්ස් ඩිපොසිට් එකක් විවෘත කරනවා. ඉතින් මේ හරහා ඔයාට ලැබෙන පොලිය ඉතිරි කිරීමේ ගිණුමෙන් හෝ මේ ෆික්ස් ඩිපොසිට් එකෙන් ඔයාට ලැබෙන පොලිය අනුපාතයෙන් රඳවා ගැනීමේ බද්ද කියලා යම්කිසි මුදලක් තමයි කපාගත්තේ. ඉතින් මේ මුදල මුලදී 2017 වර්ෂයේදී 105ක අගයක් තමයි කපාගත්තේ. ඉතින් 2024 වර්ෂයේදී අප්‍රේල් මාසේ 1 වෙනිදා කියන දිනෙන් පස්සේ මේ මුදල 10%ක් දක්වා
වැඩිවීමක් සිද්ධ වුණා. ඉතින් මේ හරහා තමයි මිනිස්සුන්ගේ ඔළුවට මේ withholding tax එක කියන කාරණාව ඇහෙන්න පටන් ගත්තේ. ඉතින් කලින් නම් මේ ගැන බැංකුව වාර්තාවක ඔයාට පෙන්වුවේ නැහැ මේ කැපෙන මුදල් 105 මුදල. නමුත් මේ 2024 අප්‍රේල් මාසේ පළවෙනිදාගෙන් පස්සේ ඔයාට ඔන්ලයින් බැංකින් ඇප්ලිකේෂන් එක තියෙනවා නම් ඔයාගේ සර්වින් account එකට එහෙම නැත්නම් ඔයාගේ ඉතිරි කිරීමේ ගිණුමට ලැබෙන පොලිය අනුපාතය ඔයාගේ තියෙන මුදලට ලැබෙන පොලිය මාසිකව ලැබෙන පොලිය කීයද ඒ පොලියෙන් 10%ක withholding tax එක මෙච්චර මුදලක් කැපුණා කියන අගයත් සඳහන් කරලා පෙන්වන්න පටන් ගත්තා. ඉතින් මේ කාරණාවේදී දැන් ඔයා දන්නවා withholding tax එක කියන්නේ මොකද්ද? withholding tax එක කැපෙන්නේ කොහොමද? දැන් මෙතනදී හැමෝම මේ withholding tax එකට අහු වෙනවා. එහෙම නැත්නම් හැම පුද්ගලයෙක්ම මේ withholding tax එක ගෙවන්න ඕනේද කියන කාරණාව ගැන අපි පොඩ්ඩක් කතා කරමු. සාමාන්‍යයෙන් 2024ට කලින් 2024 වර්ෂයට කලින් සාමාන්‍ය මාසික වැටුප ලක්ෂයේ සීමාව ඉක්මවා යනවා නම් වාර්ෂික ආදායම ලක්ෂ 10 සීමාව ඉක්මවා යන පුද්ගලයෙක් නම් අනිවාර්යයෙන්ම එම පුද්ගලයා බදු මුදල් ගෙවිය යුතු පුද්ගලයෙක් විදියට නම් කරලා තිබුණා. දැන් මෙතනදී මේ කාරණාවෙන් පොඩ්ඩක් එහාට ගියපුවාම 2024 වර්ෂයේදී මේ බදු මුදල් ගැන නව කෙටුම්පත් අලුතෙන් ලියවුණා. එහෙම නැත්නම් මේ නීති වෙනස් වුණා. මේ කාරණාවේදී 2024 වර්ෂයෙන් පස්සේ ලක්ෂ 1.5 සීමාව පසු කරනවා නම් මාසික වැටුප මාසික ආදායම ලක්ෂ 1.5 සීමාව පසු කරනවා නම් වාර්ෂිකව මෙම අගය ඔයාගේ මාසික වැටුප ඔයාට ලැබෙන ආදායම ඉන්කම් එක අපි කියලා කියනවා. ඉතින් මේ ආදායම කියපුවාම ඔයාට මේ බැංකුව වලින් එහෙම නැත්නම් FD වලින් තව ඔයාගේ ඉඩකඩම් බදු මුදලට හෝ එහෙම නැත්නම් රෙන්ට් එකට කියලා කියනවා අපි. මේ විදිහට ඔයා දීලා තිනවා. මේ හරහා ලැබෙන සම්පූර්ණම මුදල වාර්ෂිකව ලක්ෂ 18 සීමාව ඉක්මවා යනවා නම් ඔයා බදු ගෙවිය යුතු පුද්ගලයෙක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් මේ කාරණාවේදී දැන් ඔයාට පැහැදිලි ඔයාගේ වාර්ෂික ආදායම ලක්ෂ 18 ඉක්මවා යන්නේ නැති කෙනෙක් නම් ඔයාව කොයිම මොහොතකවත් කොතනකදීවත් මේ 10% withholding tax එක ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට ඔයාගේ මුදල ඔයාට ලැබෙන මුදල අපි හිතමු ඔයා රැකියාවක් කරන්නේ නැහැ. ඔයා මේ බැංකු ශාස්ත්‍රයේ හරහා ෆික්ස් ඩිපොසිට් එහෙම නැත්නම් ඔයා ඉතිරි කිරීමේ ගිණුම් වගේ කාරණා වලින් තමයි ඔයාට මාසිකව හෝ වාර්ෂිකව ආදායමක් ලැබෙන්නේ. ඉතින් මේ සීමාව ලක්ෂ 18 ඉක්මවා යන්නේ නැත්නම් ඔයා මේ බදු මුදල ගෙවිය යුතු නැහැ. ඔයා රැකියාවක් කරන්නෙත් නැත්නම් ඔයාට මාසික ආදායමක් විදිහට හෝ වාර්ෂික ආදායමක් විදිහට මාසික ආදායම එකතුව වාර්ෂික ආදායමක් විදිහට ලක්ෂ 10 සීමාව ඉක්මවා යනවා නම් මේ කාරණා හොඳට මතක තියාගන්න. ලක්ෂ 10 සීමාව ඉක්මවා යනවා නම් ඔයාගේ ඉඩකඩ ගේ දොර කුලී පදනම යටතේ යම් කෙනෙකුට ලබා දීලා ඒ හරහා ලැබෙන මුදල ලක්ෂ 10 සීමාව ඉක්මවා යනවා නම් ලක්ෂ 10 හෝ ඊට වැඩි අගයක් ගන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම withholding tax එක ගෙවිය යුතු පුද්ගලයෙක් විදිහට සලකනවා. ඉතින් මේ කාරණාව හොඳට මතක තියාගන්න. පැහැදිලිව මතකේ තියාගන්න ඕනේ කාරණාව. ඊළඟට කිසිම කෙනෙක් කතා කරන්නේ නැති මාතෘකාවක් මම මතක් කරන්න කැමතියි. කොටස් වෙළඳපොළ කියන ආයෝජන මාර්ගය ගැන කතා කරන කිසිම කෙනෙක් කතා කරන්නේ නැති මාතෘකාවක් තමයි මේ ඩිවිඩන්ඩ්ස්. මේ ඩිවිඩන්ඩ්ස් ගැන කතා කරනකොට කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ ඔයා
මේ withholding tax එකට යටත් වෙනවා කියන කාරණාව. ඔයාගේ ප්‍රතිලාභයක් විදිහට සමාගමකින් ලැබෙන ලාභාංශයෙන් 15%ක් අනිවාර්යයෙන්ම withholding tax එකක් විදිහට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණාව ගැන දැනුවත් වෙන්න කියන එකත් මම ඉල්ලා සිටිනවා. දැන් ඔයා දන්නවා ඔයා withholding tax එක ගෙවිය යුතු පුද්ගලයෙක්ද ගෙවීමට අවශ්‍යතාවයක් නැති පුද්ගලයෙක්ද කියන කාරණාව. හැබැයි දැන් ඔයාගේ වාර්ෂික ආදායම ලක්ෂ 18 සීමාව ඉක්මවා යන්නේ නැත්නම් දැන් ඒ වෙනකොටත් ඔයාගේ බැංකු ඉතිරි කිරීමේ ගිණුමෙන් හෝ ඔයා දාලා තියෙන ෆික්ස් ඩිපොසිට් එකෙන් 10%ක මුදලක් අය කරගන්නවා නම් ඔයා මොකද්ද කරන්න ඕනේ? මේ කාරණාව ඔයාට ගැටලුවක් නේ. හරි. ඔයාට අදාළ මූල්‍ය ආයතනයට හෝ ඔයා ඒ ෆික්ස් ඩිපොසිට් එක හෝ ඔයා මේ වෙනකොට ඉතිරි කිරීමේ ගිණුම පවත්වාගෙන යන බැංකුවට යන්න ඕන. බැංකුවට ගිහිල්ලා මේ අදාළ නිලධාරී මණ්ඩලය හරහා ඔයාගේ මේ ප්‍රශ්නය එහෙම නැත්නම් ඔයාගේ මේ ගැටලුව ඉදිරිපත් කරන්න ඕන. ඔයාට කියන්න තියෙන සරලවම මගේ වාර්ෂික ආදායම ලක්ෂ 18 සීමාව ඉක්මවා යන්නේ නැහැ. ඉතින් මේ නිසා මගෙන් මේ 110 බදු මුදල withholding tax එක කපන්න එපා කියලා ඔයාට ඉල්ලීමක් කරන්න පුළුවන්. හැබැයි මේක වාචිකව ඉදිරිපත් කරාට විසඳුමක් විදිහට ඔයාට ලැබෙන්නේ නැහැ. මේ ගැන ඔයා බැංකුවට ඉදිරිපත් කරපුවාම ඔයාට දෙනවා ලියුමක් සම්පූර්ණ කරලා බැංකුවට බාර දෙන්න. අපි මේ ලියුමට කියනවා self declaration form එක කියලා. self declaration form එක කියලා අපි මේ form එක නම් කරනවා. ඔයා අනිවාර්යෙන් බැංකුවට ගිහිල්ලා මේ අයදුම්පත ඉල්ලලා සම්පූර්ණ කරලා බාර දෙන්න ඕනේ. දැන් මෙහෙම කියපුවාම ඔයාට බැංකු කිහිපයක නම් ඔයාගේ ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඔයා එක බැංකුවක නෙවෙයි වරද්ද ගන්න එපා. බැංකු කිහිපයක මූල්‍ය ආයතන කිහිපයක එකතුවක් ගත්තත් මේ එකතුවේ මුදල ලක්ෂ 18 සීමාව ඉක්මවා යනවා නම් ඔයා withholding tax එක ගෙවන්න ඕනේ. ගොඩක් කට්ටිය පටල ගන්න තැනක් තමයි එක බැංකුවක් එහෙම නැත්නම් එකම මූල්‍ය ආයතනයක විතරක් එකතුව ලක්ෂ 18 සීමාව ඉක්මවා යනවා නම් එහෙම නැත්නම් ඉක්මවා යන්නේ නැත්නම් මේ self declaration form එක ලබා දුන්නාම හරි කියලා. නැහැ. ඔයා බැංකු කිහිපයක හෝ මූල්‍ය ආයතන කිහිපයක එකතුවක ඔයා fixed deposit එහෙම නැත්නම් ඔයා ඉතිරි කිරීමේ ගිණුම් භාවිතා කරනවා නම් ඒ හරහා ලැබෙන ඔයාගේ පොලියේ එකතුව ලක්ෂ 18 සීමාව ඉක්මවා යනවා නම් මෙතනදී ඔයාගේ වාර්ෂික ඔයාගේ සැලරි එක එහෙම නැත්නම් ඔයාගේ පඩිය අපි කියනවා රැකියාවෙන් ඔයාලට ලැබෙන ආදායමත් එකතු වුණාම ලක්ෂ 18 සීමාව ඉක්මවා යනවා නම් ඒත් ඔයා බදු මුදල ගෙවන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාගේ සම්පූර්ණම වාර්ෂික එකතුව ආදායමේ එකතුව ලක්ෂ 18 සීමාව ඉක්මවා යන්නේ නැත්නම් කොටස් විදිහට එහෙම නැත්නම් මූල්‍ය ආයතන බැංකු පද්ධති කිහිපයක ඔයාගේ මේ ගනුදෙනු වලට එකින් එකට ගිහිල්ලා මේ self declaration form එක බාර දීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේ හරහා ඔයාට ඔයාගේ මේ 110 කැපෙන එක වළක්ව ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මෙතනදී 110ම කැපෙනවා කියලා කිව්වට කැපෙන එක නවතිනවා කියලා කිව්වට 110ම කැපෙන එක නවතින්නේ නැහැ. මේ මුදලෙන් 105ක මුදලක් කොහොමත් ඔයාගෙන් අයවීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී මේ ගණනය කිරීමේදී 105ක කියන මුදලේ අගය ගත්තොත් මෙතනත් ඔයාට ලොකු ඉතිරියක් තමයි ලැබෙන්නේ. ඉතින් මේ හරහා තමයි ඔයාට මේ කාරණාව විසඳ ගැනීමේ හැකියාව තියෙන්නේ. ඊළඟ කාරණාව විදිහට අපි කතා කරපුවාම මේ වෙනකොට ඔයාගේ වාර්ෂික ආදායම ලක්ෂ 18 ඉක්මවා යනවා නම් ඔයා මේ ලක්ෂ 18 සීමාව ඉක්මවා යනකොට ඔයාගේ බැංකු පද්ධතියේ ඉතිරි කිරීමෙන් හෝ ෆික්ස් ඩිපොසිට් එකෙන් ලැබෙන මුදලෙන් එහෙම නැත්නම් මේ ලැබෙන පොලි මුදලෙන් ඔයා 110ක බදු මුදලක් ඔයාගෙන් අය කර ගැනීමක් සිද්ධ වෙනවා. වාර්ෂිකව ඔයාට ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඔයාගේ ඉන්කම් ටැක්ස් පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ලබා දෙන්න ඕනේ. මේ විස්තරය ලබා දෙන අවස්ථාවට ප්‍රථමයෙන් ඔයා බැංකුවට ගිහිල්ලා ඔයාගේ මේ 110 මුදල කැපුණ විස්තර ටික මේ ඔයාගේ ටැක්ස් ෆෝම් එක හරහා ඔයාට ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලබා දීම සිද්ධ කරන්න පුළුවන්.
ඉතින් මේ හරහා නැවතත් ඔයාට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවන්න ඕනේ මුදල ගෙවීමට සිදුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ කාරණාවදී කොයිම මොහොතකවත් ඔයා හිතන්න එපා ඔයාගෙන් මේ 10% කැපෙන මුදල අපරාධ කියලා. මේ බැංකු පද්ධතිය හෝ මූල්‍ය ආයතනය ඔයාගෙන් මේ කපා ගන්නා මුදල ඔයාගේ නමින් ඔයාගෙන් අයිකර ගැනීමක් කරපු සම්පූර්ණ මුදල දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට බාර දෙනවා. ඉතින් මේ හරහා ඔයාට කොහෙත්ම ගැටලුවක් සිදු වෙන්නේ නැහැ. මේ විදිහට තමයි ඔයාට withholding tax එක ගැන එහෙම නැත්නම් WHT එක ගැන දැනගන්න තියෙන ප්‍රධාන කාරණා ටික. අනිවාර්යයෙන්ම වසරක් අවසානයේදී ඔයාට ඔයාගේ ටැක්ස් එක එහෙම නැත්නම් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඔයාගේ ආදායම් විස්තර සපයන කෙනෙක් නම් මතක ඇතුව ඔයාගේ වසරක් තුලදී කැපුණු මේ 10% ගෙවපු තොරතුරු ටික අනිවාර්යයෙන්ම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලැබෙන්න සලසන්න. ඒ හරහා ඔයාට නැවතත් ඔයාට මුදල් ගෙවීමට අවශ්‍යතාවයක් නැති බව සඳහන් කරනවා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් විදිහට දාන්න. නැවතත් අපි මේ විදිහට වැදගත් වීඩියෝ එකකින් මුණ ගැහමු. හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. channel එකේ නම gihan.86